walas mama nenda walas nenda mama walas mama nenda walas nenda කවුරුද රණ්ඩු කරන්නේ නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා මාමා වලස් මාමා nenda walas nenda දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහල මැසිවිල් වට වෙන්නේ ගේ දොර දියුණු කඩා වැටෙන්නේ දොර දියුණුව කඩා වැටෙන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ මොකක් සබ්ද දූෂණයේ පීඩාවක් මැගී මට ප්‍රෙෂර් ගාය තියෙන බව ඔයා දන්නේ නැද්ද? මේක සද්ද හරියට කැලිච්ච ප්ලේන් එකක් උඩ යනවා වගේ. පාස්තුවේ ඔයාගේ ප්‍රෙෂර් ගායට උණුත එකක්. ඕකන හර දුර්වල කමක්. දැන් හැදෙන ලෙඩ වලට නමුත් නෑ. මගේ නහර ෆුල් ෆිට් මට එපා ඔයාගේ තේ කෝප්පේ කීයටවත්. මේවා ගොඩ වෙදකම් බලන්න. තාත්තගේ නහර නටන වගේ මේකට නහරකාර දොස්තර කෙනෙක් හම්බ වෙන්න. මට නහර ලෙඩක් ඇත්තේ නෑ මම යන්නෙත් නෑ නහරකාර දොස්තරලා බලන්න. යන්න ඕනේ. නෑ මං යන්නෙම නෑ. ඒගොල්ලෝ ළඟට ගියාම එක එක නහර වලට එක එක දොස්තරලා කසාය බනවා මං. මං ෆිට් නේද සර්? මේකට එක්ස්රේ එක ECG එක ESR එකයි ඕනේ. හොඳට වීඩියෝ එක ගන්න. මොනවද ආගම විනෝදාංශ? මං බලනවා ටීවී එක. ලෙඩේ වැඩි වෙනවා. එන්න. ලෙඩේට හොඳ බෙහෙතක් දෙන්නම්. මේක මාළුන්ට ලෙඩේ දැමීමක්. ලෙඩා මාළු දිහා බලන් ඉන්නවා. මාළු ලෙඩේ ගන්නවා. ලෙඩා සුව වෙනවා. මේක හරි හොඳ බෙහෙතක් ડોක්ටර්. මම දැම්මම යනවා. මාළු අප්සෙට් ගහයිද? දැන් කියපු දේ ආයි කියන්න. මට ඕන තදි මාළු ටැංකියක්. කොහමද මේ ටැංකිය? හොඳයි මේක කදිමයි. දැන් මට මාළු ගන්නත් ඕනේ. මේ මාළු ලස්සනයි. මට ඕන මේ જાතිය දෙන්නේ. අහිංසක සත්තුනේ. මාළු නෙවෙයි යක්කු. මේ જાතිය මිනිස්සුන්ව හපා කන જાතියක්. අපෝ මට බෑ පොලිසි ගානේ යන්න. මාමේ අයිඩෙන්ටි තියෙනවද? සෙකියුරිටි එකෙන්ද දෙනවද එක? කොහමද බලල් මාළු? කොප්පමේනිය වලද? යාව ගන්නවද? වෙන්න තියෙනවා මී මාළු. එපා. පූස් මාළුයි මී මාළුයි එකට දාන්න එපා. මට සාමාන්‍ය මාළු කිසිමක් දෙන්න අරන් යන්න. මේව තිබ්බාම ඇද ගහන්න. මාළු ආර්ගික අර්බුදයක් නොවන විදිහට දැම්මා. අපේ ගානික අපි දෙන්නේ. කලියුග කාලේ සෝඩා නටයි මාළු බෝතලේ. සිග්නල් බොළු හැමතැනම. ඕඩියෝ බ්‍රේක් පාර්ව තොරතු දෙන්නේ නැති මාළු. යාළුවන්ව ගැන ගන්නවලා. පුලම් පයිප්පයක්. වැරදි ගොඩයි නගර දේපල හානි කළා. ඔය අසල දානවා.
මෑණියනි පියාණන් වටිනෝ. ඔක්කොන් ඇයි ඔක්කොන් වතුර බාල්දියක් ගේනවා බං ඉන්නේ මාළු අරන් දානවා බං ගිහිල්ලා ගේන්න අලුත් මාළු ටැංකියක් ඇටිං මගේ ඇඟේ මාළු නටනවා. ඒගොල්ලෝ ඩාන්සින් ක්ලාස් ගියේ මාළු වන්නන් දන්නවා දොස්තර මහත්තයා කිව්වා ලෙඩේට හොඳම බෙහෙත මාළුව නාන හැටි බලන් ඉන්න එකයි කියලා මාළු ගණන් ඒකට සල්ලි ඉල්ලයි. ඔක්කොම එකතු කරගෙන ගිහිල්ලා ආපහු දෙනවා දොස්තරටම පීනන හැටි බල බල ඉන්න. ඒ තාම කුරාන් ලකෝ බලි ගෝ අවුවන් නේදන් අල්ල මාළුට විසෙන්නේ ඕ ලෙඩ සනීප වෙලා වගේ. අද ඔයා වෙනදට වඩා පින් පාටයි. මාළු කෝස් එක කළාද? ආව් මාළු මාව කෑවා උණු වතුර පොඩ්ඩක්වත් නෑ දන්නවද ඇටිං? ඒක ලොකු දෙයක් මං කොහමද පිඟන් හොදන්නේ උණු වතුර නැතුව? හොඳයි ඕනේ හැබැයිටම ඔහෙට තේරෙන්නෙම නැද්ද මං කියන දේ? පාත් පයින්ඩර් කැඩිලලෝ කන්න නම් හොඳ පාඩවා. බාරි වාදක බාරි බලන්ඩ ඔයට පිස්සුද බැගි සීතල වතුර දැම්මේ මෙච්චර වෙලා කිව්ව එක තමයි. ඔහෙගේ ඇඟට වතුර දැම්මේ ඒක තේරුම් කරන්න. ලීක් එකක් අපේ වතුර ටැංකියේ. ඔයාදම් විශේෂඥයෙක් ඕන කියා ඒක හදන්ද ඒක මම්ම හදලා දෙන්නම් ඔය පොඩි වැඩේටනේ හීතල වතුරෙන් මාව නෑරුවේ ඕ වතුර කාණ්ඩු වෙනවා වතුර ටැංකියත් අපේ හාමිනේ වගේ අනේ දෙයියනේ මටමයි වද දෙන්නේ නෑක සුළු තුවාලයක් කවුලක් නෑ වැඩේ නියමයට කරලා දෙන්නම් මං හොදා ඔක්කොන් තප්පරකට එනවද අපට ඉංග්‍රීසි බුලත් විතර දෙන්න මට සිරිසාරා බෝලත් විට. මේ වත් වැඩද මට අපි පයිප් බාස් කෙනෙක් ගෙනල්ලා බැලුවොත් හොඳ නැද්ද ඇඩ්ඩින්? බාස්ටයි පාමට මේක ආයිත් ලීක් වෙන්නේ නෑ ඕන් කිරි ගහට යන්න වගේ මං වැඩක් කරොත් අදත් හැමදාම වෙන දේ වෙනවා ඒක සහතිකමයි. අපේ හාමිනේට මගේ වටිනාකම තේරෙන්නේ නෑ මගේ මොලේ නියමයි හාමිනේ දෙන්නේ නෑ මට වැඩ පෙන්නන්න බැලුමකා පියාණනි නෑවද? අලුත් එකක්. අපිට ගේන්න අලුත් වතුර ටැංකියක් දැම්ම. ඔව් දැම්ම. කාලි කොයින්ද අලුත් ඒවට අපිට තිබුණේ පරණ එකක් ගහලා හයි කරන්න පරණ? පරණ එකක් දාලා තමයි ඔහම උනේ. මේ පාර අලුත් එකක් ඕනෙමයි මට. ඔයාගේ කැමැත්තනේ මම ගිහලා අරන් එන්නම් දැම්මම ඔහේ ඉන්නවා. උකුන් යයි කාර් එකෙන්. පෙට්‍රල් ගණන් මම බයිසිකලෙන් ගිහලා අරන් එන්නම් ආපා. මේ ඩිංග දුරට වතුර ටැංකිය ගේන්න විතරක් 200ක් සල්ලි ගස් වලින් යයි දෙයනේ බයිසිකලේ යොප්පතා යනවා වරුවකට යනවා ෂෝක් එකට යනවා බ්‍රේක් නැතුව බයිසිකලෙන් බැඳෙන් වැරදි. මේකට මම දඩ ගන්නවා ඔහෙට දැන්ම. ඊට පස්සේ බොරු බෑ. ටැක්සිකාරය හරියට අපිට සල්ලි දීලා යනවා වගේ. ඉතින් ඉතින් උකුමුදා පුතෝ මෙහෙන්ද. පියා. යන් රිවස්. හොඳ පුත්‍රයා වගේ මේ ටැංකියේ කාර්ක උඩින් දාමු. දෙඤ්ඤන් නියමිට. මන් නැග්ගා. හරියන්. සපදුක දෙක පෙරලේ රියසක ලෙස ලෝකේ ටැංකියට පටවිලද කොහෙද නවතින්න පුතා මට අඩේකට නවතින්න හොඳ නෑමක් කතලඟ වගේ ඕ නෑ මුණා මුගිනිලා අම්බෝ ඔරුවක් තියෙන පේනමුකෝ කළු ගඟේ හොඳ පොලිස් මහත්තුරු අමාරු වැටිච්චායට වං අත දෙනවා හැම තිස්සෙම මට අපල දෙන ග්‍රහයෙක් ඉන්නවමයි
උත්සාහවන්තයා ජය ගන්නවා කිව්වේ බොරු නෙවෙයි. මං වැඩ දන්නවනේ. දැන් ගෑස් පයිප්පේ අරිමු. ගිනි පෙට්ටිය කොහෙද මට මන්දා? ඔක්කොම පුතෝ ගිනි පෙට්ටිය දෙන්න. පිස්සුදෝ යාට මම සිගරට් බොනවයේ. අනේ මගේ බූරු පුත්‍රයා මේ හැමදේම මම්ම කරගන්න දෙපැයි. මං අපේ නෝනට නාන්න උණු වතුර දෙනවමයි. ඔක්කොම විනාඩි 10න් උණු වතුර දෙනවා කියලා කියන්න අම්මට. පිරිසිදු වතුර. ගොඩ ගන්න ඒවා. තාත්තා මේකෙන් හඳට ඇයිද දන්නේ. පියාණන් හඳේ මේනියන් පෘථිවිය ඔන්න හැරුණා. මගේ ඊට පස්සේ ඔයා කියන විදිහට තමයි මේක ගෙදර වැඩ කරන්නේ. මම නෙවෙයි බුහුමල කියා. ඔයා පව් මෙයාට තව දඩත් මොකටද? ඔව් ඔයා කියන විදිහට වැඩ කරන්නේ. ඔව් හාමිනේ. බොහොම හොඳයි. ඒ ගාන සාධාරණයි. 15යි 4 සාඩියකට. හෙටම වැඩේ පටන් ගන්න. බොහොම ස්තුතියි. මැගී ඔයාට පිස්සුද 15ක් දෙන්න 4 සතියකට වැඩිනේ ගාන. ඇඩ්ඩින් මහන්න ඕන කරනවා තව කාමරයක්. හොඳ කොන්ත්‍රාත් සමාගමක් හම්බ වුණා. නෑ මහන කාමරේ එපා. නෑ ඔක කරනවම නවත්තන්නද? මම ගෙවන්නේ නෑ 4 සතියකට 15ක් මේක අපරාධයක්. බහන්න විතරක් කාමරයකට මෙච්චර. ඔයිට හොඳයි වහලට නැගලා මහනවා. එහෙම නෑ මැගී. ඔයාට මහන්න කාමරයක් ඕනමයි. මං ඔයාට එකක් කියන්නම්. කාටවත් ගෙවන්නේ නෑ 4 සතියකට 15ක් නම්. හදනවා මම්ම මහන කාමරේ. මහ විනාශයක් එනවා දැන්. පුතාකෝ සිමෙන්ති ගේන්න. ගේනවා පියාණනේ. ගෙනාවා. මහා මීහරකෙක්. ඕකොන් ගන්නවා එළිය ඉක්මනට. ගන්නවා පියාණනේ ගන්නවා. මොඩ නවත්තනවා ඉක්මනට නවත්තනවා. මෙහෙට ඇවිත් මෙහෙට මේ හැංගිලා ගන්නවා මොඩ. අද අමා බාලමන ජාතියක්. මිටි කකුලක් දිග නැතේ. කකුල හේ ඔක්කොම අල්ලනවා මේක පරිස්සමෙන්. එල්ලුවා ලිස්සුවා. ඔයි ඥාන කතා මොලයා මම කිව්වේ අතාරින්නද? අල්ලගෙන ඉන්නේ. අදුව යන්න මෙතනින්. දැන් හරි. පැටලිලා. කඩාගෙන වැටුණා. අයියෝ. පුතා කොහමද මගේ වැඩ? ඔක්කොම පුතා මේ ලී ආරන් තියන්න. මං ගේන්නම් ජනේලේ. මොකද මේ ඔයාට පිස්සුද? මන් අසන තිර දැම්ම මේකට. ඔයාගේ මොලේ කොලොප්පම් වෙලාද? හයි කරන්න ඉස්සෙල්ලා ජනේලෙදි දාන්නේ. හයි කළාට පස්සේ දානවා තිර. ගෑනු නුවණ හැඳිමිටේ තමයි ඉතින්. හයි. නුවණකාර පුතා. දැන් මේ තාර උණු වෙනකන් හොඳට කවලම් කරන්න ඕන පුතා. කලුතාර ගාලා හයි. රතුනා ඇති ඉක්මනට යමන්. හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවි. ඉතුරු ටික කොහොමද? අවසානයක් කරන්න බෑ මට මෙතන ඉඳන්. ස්ථාරෝචිත ප්‍රඥාවේ මහිමය. මන් නම් ආස නැහැ ඔය පාට ගානවට ඇඩ්ඩින්. කිසි වැඩක් හරියට කරන්න බෑ. හරි ඔක්කොම තාර බාල්දියේ කොක්කේ හමුනනවා. දෙඤ්ඤා වෙඩි වගේ. මේකේ තියලත් කෑම නරක් වෙලා. බෝඩ් කොක්ක හරියට දාලා නැක්වා. මේකත් කනවා.
මගේ වැඩ ඔක්කොම ඉවරයි ඔක්කොම කියනවා අම්මට එන්න කියලා ඉක්මනට. ඔයා නම් හැබෑම දක්ෂයෙක් ඇඩ්ඩින්. අවුලක් නෑනේ මහන්න පටන් ගන්න දැම්මම. මැසිම කන්නකම් මහයි අම්ම කනක් ඇහිලා ඉන්න පුළුවන්. ඇඩ්ඩි මැසිනාසක තිරයා දැම්මේ නැද්ද මේ බලන්න මැස්සෝ. හිත නරක කරගන්න එපා මං එලවන්නම්. කොහොම ඉන්න? කින්ද පියාණනි. විත්‍ය. ගෑනු කියන එක කරන්න හොඳ නෑ. Mama, walas mama. Nenda, walas nenda. Mama, walas mama. Nenda, walas nenda. කවුරුද රණ්ඩු කරන්නේ. Nendai mamai randu karanne. මොකටද රණ්ඩු කරන්නේ. වැඩකට නැතිවලු ගා බැනගන්නේ. වැඩකට නැතිවලු ගා බැනගන්නේ. Mama, walas mama. Nenda, walas nenda. Mama, walas mama. Nenda, walas nenda. දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ. අහල පහල මැසිවිල් වට වෙන්නේ. ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ. ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ. එනිසා සමගිව වැඩ කරපන්නේ. එනිසා සමගිව වැඩ කරපන්නේ. එනිසා සමගිව වැඩ කරපන්නේ. දැන් ඕනවුරුනේ මහතරුණේ දිනුම් මැදීමට වේලාවයි. ජයග්‍රාහී අංක 0.727273.0. කවුද ජයග්‍රාහකයා? මාමේ බොදු මේක මගේ නම්බරේ. මම දිනවා මටයි දිනවා මෙන්න ටිකේස්. කො බලමු ජයග්‍රාහකයා සුබ පැතුම් මගෙන්. තාත්තටෝලා මගේ කලුකුමාව පරිසම් කරන්න ඕනේ. පාත්තර වල හුඟක් බොරු තියෙන්නේ. වැඩක් නෑ. ජනමාධ්‍ය නිදහස සාවුරු කරයි. කොළරාව මර්ධනය කරයි. තවත් බස් සේවාවක් ගම්මල් විවෘත කරයි. ඇයි අතිගිරියන් කෑ ගැහුවේ? හීනකින් බය වුණාද? මැගී මහ නපුරු සතෙක් ස්ටොප්පුවේ ඌට දිග රතු බෙල්ලක් තිබුණේ බෝතල් අඩි වගේ ඇස් බාව කන්න හැදුවා. මොලේ කොලපන්. අතිලි සැදිරියද කොහෙද? මමයි පපයි. ඇතුලේ කවුරුත් නෑ ඇඩ්ඩින්. ඌ කොම්පුටර් පාඩම් කරනවද කොහෙද? කෝ බලන්න. යකෙක් ඔයා වගේමයි රූපේ. තනිකන් දෝසයක් දෙහි කාපමු. ඔයාට පිස්සුද? කලුකුන්ගේ චරිත ඝාතනය කරන්න හදනවද? කලුකුම් එන්න මෙයා. අපි රැවටුනේ කලුකුමෙකුට. මම දින්න මෙයාව. පුතා දක්ෂයා. රෑ කෑමට මුකුත් දැක්ව හිටියේ. දිනවා. පිස්සුට බල්ඩෙක් කන්න පුළුවන්ද මෙයාව කෝකෝපය තියා. අපිට කෑම නැතුව හිටියේ. මෙයා උයනවා දැම්මම. ස්වාමීනි කුමක් වේදනාසයට? දෝවිල්ලෙන් ගැලවෙන්න සොඳුරිය. කලුකුමාගේ බෙල්ල කපන්න මේක හොඳ පොරවක්. අවුනද ඔයාට?
මොනවද ජය ගන්න නම් ක්‍රම සහ විදි ඕන වෙනවා. මම දෘශ්‍ය ප්‍රයෝගයක් දාලා බලනවා. රටාඹලලි ශරීර සෞඛ්‍යයට හොඟක් කොඳයිලු දොස්තරලා. දාවටිකයි. අයියාගේ අතු කාලේ ඉවරයක් නෑ තාත්තයි පුතයි එක්ක. ආවුනා හැමදාම යන්නේ කඩාලා හිවලාවේ. ඔයද අනේ සමා වෙන්න. ඔයද. විශ්වලාගෙනම සමහරුන්ගේ ජීවන ක්‍රමයක්. කලු කුමා කොහෙද? ඇයි මෙයා කවුද? ක්ලාස්මේට් මගේ හොඩියේ ඉඳලා හිටියේ ටීවී ශිෂ්‍යත්වයකට ගිහලා ඊරේ ආවේ. සංගීත පුළුවන්ද මෙයාට? ඔයා ගානට කටහොල්ලන්න සින්දෝ මං කියන්න. බාටා ගාගෙන පැත්තෙන් පැත්තට අනේ පව් ගහගනි මිනිස්සු. වාසිලා බන්නට දෙපිල් බෙදාගෙන අනේ පව් ගහගනි මිනිස්සු. ඕරෝරාලලා කකුණ තලන කොට අබන් කොක්ස්ලට මගුල්ලෝ. වවුල් හාමිලා දෙපැත්ත කනකොට මනුස්සකම් පවදුවයිලෝ. සුරජ්ජානී ඉහළයි අපරදිග පෙරදිග සංකලනයක්. කලු කුමා නේද මේ? අනන්ගේ සද්දකටවත් කටහොල්ලන්න බෑ. අද ගායකයෝ වගේ. මගේ ඇස් දෙකට වැලි ගහලා හැංගුණා එහෙනම් මේ කලුප්ප දාලා පිටක් වගේ දැම්ම උත්සාහ කරන්න ඕන. දෙන්නකින් එක්කෙනෙක් දෙනවා ෂුවර්. බෝල්. මං හිතුවේ පිටක් කියලානේ. මට සමා වෙන්න අහිංසක කලු කුමෝ. වරදක් කරත් හිතකින් නොවේ. කන බේරුණ යන්තම්. මගේ තරණයිත වාසික මුද්‍ර ගත්තා කලු කුමාකෝ. තාත්තා හංගා දැති පුතා. සියල්ලම පැමිණෙත්වා රජ කෑම. මහා අපරාධයක්. ඔයාගේ හදවත මායක්ද? මේ කොටසක් දරුවන්ට කොටසක් භාර්යාවට මගේ ප්‍රයෝජනයට කොටසක් ඉතිරිය කලුකොන්ට. පාමිනේ රණ්ඩු නොකලේ අදමයි. කලු කුමාගේ පින. යන්තම් ඇති අද රණ්ඩු නෑ.